ඉතින් යාළුවනේ සුබ සන්ධ්‍යාවක් මේ තමයි ඩුබායි කියන්නේ. ඉතින් ඩුබායි කියන්නේ හරි හොඳ විනය තියෙන රටක්. මේවාල පාලනය ඇත්තටම හරිම පුදුම පාලනයක් තියෙන. ඒක තමයි නායකත්වය මේ රටවල තියෙන හොඳම නායකත්වයක් තියෙන රටවල්. මොකද කිසිම මිනිස්සෙක් ගහගන්නේ දබර වෙන්නේ නැහැ. ඇක්සිඩන්ට් එකක් වුණොත් සෙනිකව පොලිසියෙන් එනවා. මේ පාරවල් ගානේ පොලිසියෙන් ලංකාවේ වගේ රස්තියාදු වෙවි ඉන්නේ නැහැ. ඔක්කොම කැමරා තියෙන්නේ. බස් එකක් ගත්තත් බස් එකේ ටිකට් කඩන්න කොන්දොස්තරලා නැහැ. ඒවත් කාඩ් සිස්ටම් හොරා කන්න බෑ කාටවත් කෙලින්ම රජයට තමයි ඔක්කොම යන්නේ. ඉතින් මේක තමයි ඉතින් රට පවත්වාගෙන යන්න මූලික දේවල්. රටේ පාලනය ආයතනයක් ගත්තත් බලන්න ආයතනයක ඉන්න පිරිස බොහොම අඩුයි. හැබැයි වැඩ ඉතාම කාර්යක්ෂමයි. මේ ඇවිල්ලා ඩුබායි උමල් කොයින් ඔක්කොම ඉදි වෙමින් පවතින ප්‍රදේශයක් තමයි මේ හරියේ. ඩුබායි කියන්නේ ඇත්තටම හොඳම රටක්. ඒ වගේම තමයි ඩුබායි වල ඉන්නවා ඒජන්ස් ලංකාවේ හොඳ හොරු කියන්නේ කට්ටිය ගෙන්නලා ඒජන්සි කාරයෝ ඉන්නවා. තනිකර ඉන්නේ ලංකාවේ හොඳම හොරු තමයි ඉන්නේ. අහුවෙන්න එපා. තනිකර මේ බිස්නස් එකක් තමයි තියෙන්නේ. ජොබ් වලට දාන්න ජොබ් මනි කියලා එකක් කරනවා. ඉතින් ඒවා තනිකර බොරුවක්. අපි කියනවා ඉතින් මේ ඩුබායි වලට දාලා අර මේ දාලා ඉතින් අපිත් කට්ටක් කාලා තමයි ඉතින් දැනක යම් තැනක ඉන්නවා. මම නම් කියන්නේ විසිට් එන්න නම් ඉතින් ලක්ෂ 5 යන්නේ ඇත්තටම ඩුබායි වලට. ඒක තනිකර වංචාවක්. සාමාන්‍ය ගාස්තුව බැලුවොත් එහෙම විසිට් එක එන්න ලක්ෂ 2.5යි උපරිම දැන් පවතින මිලත් එක්ක. ඉතින් අර බිස්නස් එකක් වශයෙන් මිනිස්සු කරන හින්දා ලක්ෂ 5 ගන්නවා. මොකද මේ මිනිස්සු බිස්නස් එකක් නේ කරන්නේ. ඒ හින්දා ලක්ෂ 5 ගන්නවා ඉතින්. මම ඉතින් කෙටි හැඳින්වීමක් තමයි කිරුවේ. වැඩි විස්තර ඉතින් කතා කරන එක සුදුසු නෑ කියලා හිතනවා. ඩුබායි එන්න හිතාන ඉන්නවා නම් හොඳ රටක්, හොඳ ජොබ් තියෙනවා. ඉතින් හොඳට හොයලා බලලා එන්න ඕනේ. පාලනය අතින් ඊටාම හොඳ රටක්. පාලනය මෙහෙ ඇවිල්ලා පරිපාලනය ඊටාම හොඳයි. ඒක තමයි මේ රටේ තියෙන වෙනස. ඒක තමයි මේ රටවල් දියුණු වෙන්න තියෙන වෙනස. ලංකාවේ වගේ නෙමෙයි. ලංකාවේ ඊටාම හොඳ රටක්. සම්පත් අතින් බොහොම ඉහළින්ම තියෙන රටක්. හැබැයි ඒවා පාලනය වෙන විදිය තමයි වැරදි. ඒකයි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට රටවල් ඇවිල්ලා වැඩ කරන්න වෙලා තියෙන්නේ. මේ ඩුබායි වලත් ඉතින් කට්ටිය ඔය කියවට මේ ලක්ෂ 2-3 පඩි ගන්න ජොබ් තියනවා කියලා. එහෙම ජොබ් නම් මේ ඩුබායි වල හොයා ගන්න නෑ. ලක්ෂ 2-3 නා. එහෙම කියලා තමයි කට්ටිය ගෙන්නන්නේ. ඉතින් ඒවට අහු වෙනවා ඉතින් ලංකාවේ මිනිස්සුත්. අපිත් එහෙම අහු වෙලානේ ආවේ. ඉතින් ඇත්තම කතාව කට්ටක් ඉතින් කන්න වෙනවා ඉතින්. හොඳයි ඉතින් සාමාන්‍ය පොඩි වයස වලින් ඇවිල්ලා ලයිසන් එකක් කරේ මේ දාගෙන එහෙම ඉතින් ලයිෆ් එක ගැට ගහ ගන්න පුළුවන්. හොඳයි ඇත්තටම රට හොඳයි. පාලනය හොඳයි. ඒ වගේ පාලනයක් අපේ ලංකාවේ තිබ්බනම් ඉහළින්ම දියුණුයි ලංකාවත්. පාලනය තමයි මූලිකම වැදගත් දේ. දැන් අපි පස්සේ දවසක වෙන වීඩියෝ එකකින් හම්බෙමු. මම මේ පාරේ යන ගමන් තමයි කතා කරන්නේ. ඉතින් පස්සේ දවසක අපි හම්බෙමු. තව වැදගත් දේවල් තියෙනවා කතා කරන්න. හොඳයි සියලු දෙනාටම ජය වේවා. උස්සරණයි.